හලෝ ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. මම මේ vlog එකක් ගේන්නේ සෑහෙන කාලෙකට පස්සේ. ඉතින් මේක කරලත් මං හිතන්නේ මාසයකට වඩා වැඩි මාසෙකමාරක් විතර වෙනවා. ඒත් මට එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. අද තමයි වෙලාවක් තිබුණේ. හැබැයි අදත් මට හොඳටම අසනීපයි. ඒත් මං හිතුවා මේක කොහොම හරි එඩිට් කරගන්න ඕනේ කියලා. මේ ඩේට් එක අපි ගියේ වැලන්ටයින් දවසට කලින් දවසේ හරි පස්සේ දවසේ හරි. මම සෝලෝ ඩේට් එකක් යන්න හිටියේ. අපේ හස්බන්ඩ් මේ වීක් එකේ ලංකාවේ හිටියෙත් නැති නිසා මට හිතුණා සෝලෝ ඩේට් එකක් යන්න ඕනි කියලා. ඉතින් මම අපේ නංගිට ඒක කිව්වට පස්සේ එයා කිව්වා එයත් එනවා කියලා. ඉතින් අපි දෙන්නා කැන්ඩි ගියා. ඒ vlog එක තමයි මේ තියෙන්නේ. පළවෙනියටම අපි ගියා බැරිස්ටා එකට. ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි හිතුවා පොඩ්ඩක් කතා කර ඉන්න ඕනි කියලා. අපිට මොන තරම් වෙලාව කතා කරන්න තිබ්බත් අපි ෆෝන් එකෙන් කොච්චර කතා කරත් හම්බෙන වෙලාවට කොච්චර කතා කරත් ඒ හැම වෙලාවකම කතා කරන්න මොනවා හරිම දෙයක් අපිට තියෙනවා. මම මේක එඩිට් කරන ගමන් කල්පනා කරේ අපිට කතා කරන්න කොච්චර දේවල් තියෙනවද කියලා. මේක බලද්දි වලට තේරෙයි මෙතන කතා කරන්න හරි සීරියස් කතාවක්. මටත් හිතා ගන්න බෑ දැන් නම් මතකත් නැහැ මොනවද මේ කතා කරන්න කියලා. ඉතින් එහෙම තමයි අක්කලා නංගිලාට කතා කරන්න කොච්චර වෙලාවල් හම්බුණත් හම්බෙන පොඩි වෙලාවෙ හරි කතා කරන්න දෙයක් තියෙනවා. මේ vlog එකේ දිගටම තියෙන්නේ මං හිතන්නේ කන ඒවා. ඔයාලගෙත් එහෙම වෙන්න ඇති. අපේ ගෙදර නම් අපි කොහේ හරි යන්න ගියත් පළවෙනියටම කල්පනා කරන්න අපි මොනවද කන්නේ. අපි ගෙදර මොන හරි තියන්න හිටියත් අපි පළවෙනියටම හිතන්නේ අපි මොනවද කන්නේ කියලා. මං හිතනවා ඔයාලගේ වල් වලත් මෙහෙම ඇති කියලා. ඉතින් අපි දෙන්නා බැරිස්ටා එකේ ටික වෙලාවක් ඉඳලා අපේ කොෆි එකත් එන්ජොයි කරලා ඕපදූපි ටිකත් කතා කරලා ඊළඟට අපි ආවා කූල් ප්ලැනට් එකට. ඉතින් අපිට ඕන දේවල් ටිකක් තිබ්බා ගන්න. අපි දෙන්නා ඒ ටික ගන්න තමයි ආවේ. ඔයාලත් ඔයාලගේ අක්කත් එක්ක හරි නංගිත් එක්ක හරි අම්මත් එක්ක හරි තනියම හරි යාළුවෙක් එක්ක හරි මේ වගේ ඩේට් එකක් ගිහින් තියෙනවද? මං කැමතියි දැනගන්න. ඉතින් මං හිතනවා අපේ සතුට අපිටම හොයාගන්න පුළුවන් කියලා. ලොකු දේවල් ඕනේ නැහැ. අපි ගෑන් ළමයි විදිහට අපේ ජොබ් එකත් එක්ක ඒ වගේම ගෙදර වැඩත් එක්ක බිසි වෙනවනේ. ඉතින් ඒ දේවල් එක්ක අපිට පොඩි වෙලාවක් හරි මේ වගේ දෙයකට වෙන් කරගන්න පුළුවන් නම් මං හිතනවා හොඳයි කියලා.
ඊළඟට ගියේ හැමෝම දන්න තැනක් ළඟට. ඉතින් මෙතන මං හිතන්නේ හැමෝම දන්නවා. අපි ගියා සහස්වෙනි තියෙන අච්චාරු පෙරේතයකට. ඉතින් මේකේ අච්චාරු නම් පුදුම තරම් රහයි. කාපු අය දන්නවා ඒකේ රස. මට දැන් හිතෙනවා අනේ මට දැනුත් අච්චාරුවක් කන්න තිබ්බනම් කියලා. ඒ තරමට මේකේ තියෙන අච්චාරු රසයි. ඉතින් ඔයාලා try කරලා නැත්නම් try කරලා බලන්න. අපි ගියේ වැලන්ටයින්ස් දවසට පස්සේ දවසේ නිසා අපිට ලස්සන gift එකකුත් හම්බුණා. ඉතින් thank you so much අච්චාරු පෙරේතයෝ. ඊළඟට අපි ආයෙත් ගියා කන්න. මම ඔයාලට කිව්වනේ මේ vlog එකේ වැඩිපුරම දෙන්නේ කණේවා කියලා. අපි තනිකරම කරලා තියෙන කාලා තියෙන එක. ඊළඟට අපේ ක්ලීන් අප් එකට ගියා සැලොන් නින්ජු එකට. ඉතින් අපේ ක්ලීන් අප් එකත් කරගෙන මේ වෙද්දි නම් හොඳටම හවස වෙලා. ඉතින් අපි හිතුවා දැන් ගෙදර එන ගමන් අපිට ගෙදරට බඩු ටිකක් ගන්න ඕනේ වෙලා තිබ්බා. ඉතින් අපි කීල්ස් එකට ගිහින් ඒ ටිකත් අරගෙනම ගෙදර ආවා. ඉස්සරහටත් ලස්සන vlog ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම thank you so much මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට. Thank you for watching. Bye.